මේ තියෙන්නේ LG 43 inch UP 7550 කියන 4K web voice කියන මොඩල් එකේ TV එක. මේකේ මේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන්න තමයි අපිට අරන් ආවේ. මේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන්න කලින් මේක දෙයක් කියන්න තියෙනවා. මේකේ මැනුෆැක්චරර් හඳුන්වලා දීලා තියෙනවා ඩිස්ප්ලේ වර්ග දෙකක්. ඒ ඩිස්ප්ලේ වර්ග දෙකෙන් එක ඩිස්ප්ලේ එකක් වැඩි කල් පාවිච්චි කරන්න බෑ. ඒක LG මාදුලියෙන් එන ඩිස්ප්ලේ එකක්. මම ඒකේ මේ නම්බර් එක ඔයගලන්ට පෙන්නන්න. මේ තියන්නේ මෙන්න මේ නම්බර් එකකින් එන ඩිස්ප්ලේ එක වැඩි කල් පාවිච්චි කරන්න බෑ. මේකේ අනිත් ඩිස්ප්ලේ එක සමහර ටීවී වලට අනිත් ඩිස්ප්ලේ එක දාලා ආවා. ඒ ඩිස්ප්ලේ එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් කට්ටියට අපි කරන්නේ හොඳ ඩිස්ප්ලේ එක මේකට ආපු හොඳ ඩිස්ප්ලේ එක මැනුෆැක්චරර් හඳුන්වලා දීපු ඩිස්ප්ලේ එක මේ අහම්බෙන් වැරදිලා මේක ආවට අපි ඒකට මාරු කරනවා. ඒකට මාරු කරනවා නම් මෙතන මේ LVDS රිබන් එක මෙතන empty තියෙන්නේ ඒගොල්ලෝ. ඒවලා තියෙනවා ඒක පාස්සලා නැතුව ඒවලා තියෙන්නේ. ඒක දාලා ඒකට හරියන්නේ ඒ කියන්නේ ඔරිජිනල් පැනල් එකේ ඔරිජිනල් T-con එක දාන්න ඕනේ. ඔරිජිනල් T-con එක දාලා එහෙම හයි කරාම ගොඩක් කල් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ 7550 මතක තියාගන්න නම්බර එක UP 7550. ඒකට ආපු LG ඩිස්ප්ලේ එක එච්චර කල් පාවිච්චි කරන්න බෑ. වෙන ඩිස්ප්ලේ එකක් ඒ කියන්නේ BOE F7D කියන එක තමයි ඔරිජිනල් මැනුෆැක්චරර් හඳුන්වලා දීලා තිබ්බේ අනිත් නම්බර් එක මේකට. ඒක දාන්න පුළුවන්. ඒක දැම්මම ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මයි මැනුෆැක්චරර් මේ TV එකට දාලාපු අනිත් ඩිස්ප්ලේ එක. මේ ඉතින් අර කලින් ඩිස්ප්ලේ එක දාලා ආපු ටීවීත් ආව ලංකාවට කීපයක්. මේ ඩිස්ප්ලේ එක දාලා ආපු ටීවීත් ආව ලංකාවට කීපයක්. දැන් ඒවෙන් බැලුවහම මෙන්න මේ ඩිස්ප්ලේ එක දාලා ආපු ටීවී ටික ගොඩක් කල් පාවිච්චි කරා. අර ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ෆේල් වුණා. ඒකයි අපි අර අනිත් එක කන්වර්ට් කරන එක පෙන්නුවේ. දැන් මේක මැනුෆැක්චරර් කරපු අනිත් ඩිස්ප්ලේ එක දැන් මේකට අපි රීප්ලේස් කළා අලුතෙන් සාර්ථකව. අපි දැන් මේක ඔන් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම ටීවී එක ප්ලග් කරනවා. දැන් ඒක 100%ක්ම සාර්ථකයි. ඔරිජිනල් ක්වලිටි එකම තියෙනවා. මොකද මේ LG වලට මෙන මේ TV එකට මෙන ඩිස්ප්ලේ එක තමයි රීප්ලේස් කරේ. ඒ හඳුන්වලා දීපු ඩිස්ප්ලේ නම්බර්ස් දෙකෙන් හොඳ ඩිස්ප්ලේ එක තමයි දැන් රීප්ලේස් කරලා තියෙන්නේ. හරි මොනවා හරි අහන්න කවුරු හරි තියෙනවා නම් අපේ අනිත් channel එක subscribe කරන්න. මේක රීප්ලේස් කරනවා මදර්බෝඩ් එකේ IC ටික රීප්ලේස් කරනවා. ක්‍රේෂන් ටික එහෙම කරන වීඩියෝ එක අපේ තියෙනවා ඒකේ. හරි ඔයගලන්ගේ TV තියෙනවා නම් මේ අපිට කෝල් එකක් දීලා අරන් එන්න අපි ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා දෙන්න. මේ තියෙන්නේ රීප්ලේස් කරපු ඩිස්ප්ලේ එක 4K පික්චර් ක්වලිටි එක ඔරිජිනල් විදිහටම තියෙනවා. දැන් මේ ඩිස්ප්ලේ එකක් දාලා මේ TV එකම ආවා. දැන් අර වැඩි කල් දුවපු නැති ඩිස්ප්ලේ එක දාලා ආපු එකට තමයි අපි මේක රීප්ලේස් කළේ.